හරි ළමයි අපි යන් ඊළඟ ගානට අද තියෙන්නේ 11 වෙනි ගාන නේද? හරි. විසඳන්න කියලා තියෙන්නේ 2x වර්ගයේ ඍණ 8 සමානයි බිඳුව. 2x වර්ගයේ ඍණ 8 සමානයි බිඳුව කියලා තියෙන්නේ. අතරම මේක මොකද්ද? වර්ගජ සමීකරණයක් නේද? වර්ගජ සමීකරණයක්. එතකොට මේක හදන්න අපිට පුළුවන් ක්‍රම දෙකක් සාමාන්‍යයෙන් තියෙනවා. හරිද? දැන් මේකේ හැටියට හදන්න පුළුවන් ඕනනම් මේ ඍණාට කියන එක එහා පැත්තට අරන් ගිහිල්ලා එහෙම දාලා හදන්නත් පුළුවන්. නැත්නම් මේකට අපි තියෙනවා තව ක්‍රමයක්. වර්ග දෙකක අන්තරය කියලා ක්‍රමයක් දන්නව නේද? හරි. බලමුකෝ. වර්ග දෙකක අන්තරය කියන්නේ යම් සංඛ්‍යාවක වර්ගයකුයි තව සංඛ්‍යාවක වර්ගයකුයි අන්තරයක් විදිහට තිබ්බොත් එහෙම අපිට ඒක ලියන්න පුළුවන්. x ඍණ y x ධන y. ඒ කියන්නේ සංඛ්‍යා දෙකේ අන්තරයයි සංඛ්‍යා දෙකේ එකතුවයි විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට මේකෙත් එහෙම කරලා හදන්න පුළුවන් වුණා. හරි. ක්‍රම දෙකෙන්ම හදමුකෝ අපි. එක ක්‍රමයෙන් හැදුවොත් එහෙම මේක 2x වර්ගයේ ඍණ 8 සමානයි බිඳුව. ඔහොමනේ තියෙන්නේ නේද? එතකොට 2x වර්ගය කියන එක ඔහොම තියලා සමානයි ඍණ 8 කියන එක එහා පැත්තට අරන් යද්දි නිකන් ධන 8ක් වෙනවා. හරි. ඔහොමනේ. just දෙපැත්තෙම දෙකෙන් බෙදන්න. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. 8 දෙකෙන් බෙදුවාම x වර්ගයේ සමානයි 4යි කියලා එනවා. x වර්ගයෙන් 4. එතකොට අපෙන් අහලා තියෙන x වල උත්තරේ ගන්න ඕනේ නැත්නම් විසඳන්න කිව්වොත් නේද? එතකොට x වල උත්තරේ ගන්න නම් දෙපැත්තටම වර්ගමූලය දාන්න. 4 වර්ගමූලය දාන්න ඕනේ. එතකොට ධන හෝ ඍණ කියලා ඉන්න ඕනේ අනිවාර්යෙන්. අපිනේ වර්ගමූලය දැම්මේ. එතකොට ධන හෝ ඍණ තමයි උත්තරේ එන්න ඕනේ. එතකොට x වල වර්ගයේ වර්ගමූලය කියද්දී x විතරයි සමානයි ධන හෝ ඍණ 2 කියලා උත්තරේ එනවා. එතකොට උත්තරේ ගන්න පුළුවන් x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2 කියලා දෙකම උත්තර විදිහට ගන්න පුළුවන්. හරි. දෙක ක්‍රමෙන්වත් හදන්නම්කෝ. හරි. දෙක ක්‍රමයෙන් හදද්දී මේ කරන්න තියෙන කෙලින්ම මෙහෙමයි. 2x වර්ගයේ ඍණ 8 සමානයි බිඳුවනේ. දැන් වර්ග දෙකක අන්තරයේ සීන් එකට යන්නේ. හරිද? මේක. එතකොට මේක දෙකක් තියෙන හින්දා මොකොත් අර වර්ග දෙක සීන් එකක් දාන්න අමාරුයිනේ. ඒක හින්දා මේ සමීකරණයෙන් පොදුවට ගන්නවා දෙකක්. x වර්ගයක් එනවා. මෙතන ඍණ 4ක් එනවා සමානයි බිඳුවයි. හරිද? දෙකක් පොදුවට ගත්ත ගමන් x වර්ගයේ ඍණ 4 වෙනකොට දාන්න පුළුවන් අපිට 2 වර්ගය කියලා. 2 වර්ගය 4යිනේ. සමානයි බිඳුවයි. හරිද? එතකොට දේවතාවක් x ඍණ 2යි x ධන 2යි. එහෙම ලියන්න පුළුවන් කොහොමද වන්නේ? එහෙම ලියන්න පුළුවන්. එන්න බෑ අනිවාර්යෙන්. දැන් මේ වර්ග දෙක අතරනේ මේ සංඛ්‍යාව මේක සංඛ්‍යාව. ඒ වල වර්ගයේ අන්තරයක් තියෙනවා. හරි. එතකොට මේක අපිට කෙලින්ම ගන්න පුළුවන්. මේ සාධක වෙන්නේ මේවනේ. එතකොට x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. හරි. එතකොට උත්තරේ ගන්න පුළුවන් x සමානයි 2 හෝ x සමානයි මේක එහා පැත්තට යද්දි ඍණ 2 වෙනවා. එතකොට මේකෙත් තාපු උත්තරේම දෙකම එකම උත්තරය ආවා මේ. ධන හෝ ඍණ 2 කියන්නේ ධන 2 වෙන්නත් පුළුවන් ඍණ 2 වෙන්නත් පුළුවන් කියලා කියන්නේ. හරිද? එතකොට උත්තර දෙකක් තියෙනවා. හරි. අපි ඊළඟ ගානට යන්කෝ තේරෙන්න ඇති මං හිතනවා. හරි. අපි ඊළඟ ගානට යන් 12 වෙනි ගාන තියෙන්නේ අපිට. හරිද? ප්‍රශ්න කියව ගන්නකෝ. මිනිසෙක් වාර්ෂිකව 108ක වැල් පොලියට රුපියල් 5000ක් අවුරුදු 2ක් සඳහා ණයට ගනියලු. මෙම ණය මුදල දෙවන වර්ෂයට වන පොලිය කොහොමද? මේ ණය මුදල සඳහා දෙවන වර්ෂයට පොලිය කොච්චරද කියලා අහන්නේ අපෙන්. හරිද? හරි. ඉස්සෙල්ලාම අපි ධන ටික ලියාගමුකෝ. වැල් පොලි ප්‍රතිශතය කීයද? 108යි. හරිද? එතකොට පළවෙනි වර්ෂය සඳහා පළමු වන වර්ෂයට අදාළ පොලිය. හරි. පළවෙනි අවුරුද්දට අදාළ පොලිය හොයාගන්න පුළුවන් අපිට. ගත්තේ කීයක්ද රුපියල් 5000යි. ඒකෙන් 108ක්නේ පොලිය හැදෙන්නේ නේද? 108ක්නේ මේ ප්‍රතිශතය. එතකොට 5000න් 108ක්. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. හරිද? 8 වරක් 5 40යි. රුපියල් 400ක් එනවා පළමුවන අවුරුද්දට පොලිය. හරිද?
හැබැයි දැන් අපිට දෙවෙනි අවුරුද්දේ පොලියන හොයන්න කියලා තියෙන්නේ. දෙවන අවුරුද්දට පොලිය සමානයි කීයද? එතකොට පොලිය හදද්දි කොහොමද කරන්න ඕනේ? වැල් පොලියනේ මේවනේ. වැල් පොලියන් නම් ණයට ගත්ත මුදලයි පළවෙනි වර්ෂය සඳහා අදාළ පොලියයි දෙකම එකතු වෙන්න ඕනේ. එතකොට 5400 එකතු වුණාම 5400ක් වෙනවා. ඇයි වැල් පොලිය වල එහෙම තමයි හදන්නේ නේද? එහෙම හදන්න වෙනවනේ. කියන්නේ පළවෙනි අවුරුද්දේ පොලිය අදාළ ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ පොලිය 400යි නම් ඒ 400ත් එකතු වෙලා තමයි දෙවෙනි අවුරුද්දේ පොලිය හැදෙන්නේ. හරිද? දෙවන අවුරුද්දේ පොලිය එතකොට එනවා 5400න් 100ට 8ක් ඒ. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. 8 වරක් 42න් 2 3ක් ඉතිරි. 8 වරක් 5 40යි 3යි 43යි. රුපියල් 432ක් කියලා එනවා දෙවන අවුරුද්දේ පොලිය. ඔන්න ඕක තමයි හදන්න කියලා තියෙන්නේ අපිට. හරිද? වැල් පොලිය ගණන් හදද්දී පොඩක් සාමාන්‍යයෙන් කියන්නේ අනිත් ඒවාට වඩා පොඩ්ඩක් හිතලා හදන්න ඕනේ ඈ. කියන්නේ එච්චර හිතන්න දෙයක්වත් නැහැ. ඒක නිකන් පොඩ්ඩක් වෙනස්නේ. අනිත් ඒවාට වඩා නේද? ඒකින්ද පොඩ්ඩක් කල්පනාවෙන් හදන්න. හරි ඊළඟ ගානට යන්කෝ අපි. හරි ළමයි. අපි යන් 14 වෙනි ගානට 14 නෙවෙයි 13 වෙනි ගාන නේද? 13 වෙනි ගානට යන්. හරිද? එතකොට ඒකේ කියලා තියෙන්නේ ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේලු. AB පාදය ඊටෙක් දික් කර ඇත. තවද BCD අංශක 120ක් සහ CBE අංශක 70ක් වේ. දී ඇති තොරතුරු අනුව x සහ y වල අගය අහන්නේ. හරි x වලයි y වලයි අගය අහන්නේ. එතකොට මේක කෙලින්ම හදන්න පුළුවන් කොහොමද? x කියන එක සමානයි අංශක 70යි. කොහොමද ගන්නෙ? තව ඕන මෙහෙම ගන්න පුළුවන්. මෙතන කෝණේ එකතුව 180 වට සමාන වෙන්න බෑ. වෘත්ත චතුරස්‍රයක මේ සම්මුඛ කෝණ පරිපූර්ණකයිනේ 180 නේ කියන්නේ. මේක එකතුව 180 වට සමාන වෙන්න ඕනේ කියන්නේ මෙතන 110යිනේ. මෙතන 110 නම් මෙතන 70ක් වෙන්න බෑ. එතකොට x වලට උත්තරේ එනවා අංශක 70යි කියලා. ඒව හේතු ලියන්න ඕනේ ඔයාලා. හරි. y වලට ගන්න වෙන්නේ කොහොමද? y එකතු කිරීම අංශක 120 සමානයි 180යි. මොකද හේතුව? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන එක. y සමානයි එතකොට 180න් අඩු කරන්න ඕනේ 120ක් අංශක 60යි. y සමානයි අංශක 60ක් කියලා උත්තරේ එනවා. හරිද? අවුලක් නැහැ නේද? try එකක් දෙන්න ඔය හදන්න ලේසි ඈ. හරි ඊළඟ එකට යන්කෝ. හරි ළමයි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 14 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? 14 වෙනි එකේ කියලා තියෙන්නේ එක්තරා පාසලක චිත්‍ර නැටුම් සංගීතය යන විෂයන් හදාරන ශිෂ්‍යයන් වටපස්ථාරයේ නිරූපණය කෙරේලු. සංගීතය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 45ක් නම් නැටුම් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? හරිද? මේක හදන්න පුළුවන් අපිට මෙහෙම. අපිට දීලා තියෙනවා සංගීත හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 45ලු. සිසුන් 45ක් හදාරනවලු. හරිද? ඊට කලින් අපි හොයාගෙන ඉමු නැටුම් සඳහා කෝණය. නැටුම් හදාරන සිසුන් සඳහා අදාළ කෝණය. හරිද? අදාළ කෝණය. කොහොමද මේක හොයන්නේ? 360න් අඩු ගානක් හරිනේ 90යි 210කුයි නේද? 360න් අඩු කරනවා 90 එකතු කිරීම 210යි. හරිද? ඔකෙන් අඩු කරනවා. එතකොට අදාළ කෝණය එනවා 210යි 90යි කියන්නේ 300යි අංශක 60ක් කියලා එනවා නේද? එතකොට නැටුම් හදාන සිසුන් සඳහා අදාළ කෝණය වෙන්නේ මෙතන අංශක 60ක් කියලා එන්නේ. හරි. ඒක ලකුණු කරගන්නම්කම. හරි. අංශක 60ක් නම් දැන් අපි දන්නවා අංශක 90ක් කියන්නේ සිසුන් 45ක් කියලා නේ. බලමු. අංශක 90ක් කියන්නේ සිසුන් 45යිලු. හරිද? අංශක 90ක් කියන්නේ සිසුන් 45ක් නම් අපි හොයාගන්න පුළුවන් අංශක 1ක් කියන්නේ කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. ඒක කරන්න නම් දෙපැත්තම 90න් බෙදුමු අපි. 90න් ඈ. හරි. එකක් වෙනවා එතකොට මෙතන භාගයක් වෙනවා නේද? අංශක 1ක් කියන්නේ සිසුන් භාගයක්. එහෙම අපි සාමාන්‍ය සිසුන් භාගයක් කියලා කියන්නේ නැහැ. ඉතින් දෙකට කපන්නයි නේ. එතකොට අංශක 1කින් සිසුන්ගෙන් භාගයක් තමයි නිරූපණය වෙන්නේ. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් නැටුම් හදාන සඳහා කෝණය අංශක 60යිනේ. එතකොට අංශක 60ක් කියන්නේ නැටුම්
නැටුම් හදාරන සිසුන් ගණන නැටුම් හදාරන සිසුන් ගණන සමානයි අංශක 60නේ තියෙන්නේ. අංශක 60 කියන එක ගුණ කරනවා භාගයෙන්. එතකොට උත්තරේ එනවා සිසුන් 30ක් කියලා. ඒක ලියන්න ඕනේ සිසුන් 30ක් කියලා. හරිද? ගාන තේරෙන්න තින්නේ සාමාන්‍ය මේ වගේ ආපු ගමන් කෙලින්ම එක අංශයකට හොයාගන්න. ඊට පස්සේ අදාළ කෝණයෙන් වැඩි කරන්න. ගුණ කරන්න. හරිද? නැත්නම් තව මේ ක්‍රම තියෙනවා. ඒක එකපාර හදන්න පුළුවන් ඕක. තේරුම් ගන්න ලේසි. කියන්නේ අඩුවෙන්ම තේරුම් ගන්න අඩුව නෙවෙයි. හොඳටම තේරුම් ගන්න හැකියාවක් තියෙන ඉතින් මේ ක්‍රමයෙන් වගේ තමයි ඉතින් නේද? හරි. ඔක හදාගන්නකො අපි ඊළඟට යමු. හරි. අපි යන් ඊළඟ ගානට 15 වෙනි ගාන තියෙන්නේ අපිට. 15 වෙනි ගාන කියලා තියෙන්නේ 9 27 81 යන ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදයේ තුනෙහි බලයක් ලෙස දක්වන්නලු. හරි. 9 27 81 නේ තියෙන්නේ. 9 27 81 කියලා සංඛ්‍යා රටාවක් තියෙනවා. ගුණෝත්තර ශ්‍රේණියක් නේ සංඛ්‍යා රටාවක් නෙවෙයි. ගුණෝත්තර ශ්‍රේණියක් තියෙනවා. මේකේ 6 වෙනි පදේ තමයි අහන්නේ. අපි දන්න ටික ලියාගමුකෝ ඉස්සෙල්ලා. මොකද්ද? පළවෙනි පදේ දන්නා මේකේ. A කියන්නේ කීයද? 9යි. R කියන එක අපිට හොයාගන්න පුළුවන්. R කියන්නේ පෙර පදේ බෙදන්න ඕනේ. මේ ඉස්සෙල් කලින් තියෙන පදයෙන් බෙදුවා නම් හරිනේ. පස්සේ තියෙන එක නේ. 27 බෙදනවා 9න්. R කියන්නේ 3යි. ආයෙ දන්නවා කීවෙනි පදයේද කියන එක. n කියන්නේ 6. 6 වෙනි පදයෙන් අපෙන් අහන්නේ. එතකොට tn සමානයි ar n ඍණ 1. ඔහොම ලියන්න අපි නේ. tn සමානයි ar n ඍණ 1. එතකොට අපෙන් අහන t6. t6 සමානයි මම එක එහා පැත්තට ලියන්නද? නැත්නම් පේන්නේ නැති වෙන්නේ. මෙහෙ ලියන්න. t6 සමානයි a කියන එක දන්නවා අපි 9යි. r කියන එක දන්නවා අපි 3යි. 3 6 ඍණ 1 නේ n කියන්නේ නේද? එතකොට 9 ගුණ කිරීම 3 6න් එකක් කියන්නේ කීයද? 6 එකක් අඩු කරාම 5ක් වෙනවා. හරි. t6 සමානයි මේක අවධානයෙන් කරන්න ඕනේ. ප්‍රශ්නේ හොඳට කියවන්න ඕනේ. දැන් අහලා මේක ගුණ කරලා උත්තරේ අතර වැඩක් නැහැ. ලකුණු නැහැ. හරිද? මේ අපෙන් අහලා තියෙන 3 බලයක් විතර ලියන්න කියලානේ. එතකොට 9 කියන එක ලියන්න පුළුවන් 3 වර්ගය 3 5. එතකොට t6 කියන එක උත්තරේ එනවා 3 5යි 2යි 7යි. 3 7 වෙනි බලය කියලා තමයි උත්තරේ එන්නේ. බලයක් විදිහට ලියන්න කිව්වොත් එහෙම අනිවාර්යෙන් ඒ විදිහටම තියන්නම ඕනේ. නැත්තම් එහෙම ලකුණු අන්තිමේට හම්බෙන්නේ නැහැ. හරිද? හරි. අපි ඊළඟට යන්කෝ.